අපි අද උදේම උපහාරය ට්‍රේන් එකේ ලන්ඩන් ඉඳන් පැරිස් එකට යන්න තමයි මේ යන්නේ. මේක අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකක්. සී එකේ යටින් තමයි යන්නේ. සෙන්ට් ෆ්‍රැන්සිස් ස්ටේෂන් එකෙන් යුරෝස්ටාර් ට්‍රේන් එක අරගෙන කරන්න. ඉතින් දැන් මේ ඉමිග්‍රේෂන් ක්ලියර් කරගෙන අපි දැන් ට්‍රේන් එක ගන්න ඇතුළට ප්ලැට්ෆෝම් එකක් තව අහලා බලන්න ඕනද? ඒකේ ප්ලැට්ෆෝම් එකක් දාලා නැහැ. ඔයාට මෙහි ආවම තමයි මොන හරි බඩගිනි නැත්නම් ගෙදර හිටියොත් එහෙම මුකුත් කන්නේ නැද්ද? 12 වෙනකම් ඉන්නවා. 12 නේ සමහරට දෙකට විතර කන්නේ ගෙදරදී. සමහර මේ අපි යන්නේ මෙන්න මේකේ යුරෝස්ටාර් ට්‍රේන් එකේ මේ තියන්නේ ඔන්න අර ඇසිරින් යනවා. මම දැන් පාරක් වෙලා ඉන්නේ. මොකද මට කෝල් එකක් ආවා. ඒ හින්දා බලමු. මේක මගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක. මේ විදිහට අන්ඩර් සී යන ට්‍රේන් එකක යන එක. අන්ඩර් සී ටනල් එකක් ඇතුලෙන් තමයි ට්‍රේන් එක යන්නේ. එක්සයිටිං. බලමු. අපින් තමයි අපි නගින්න හදන්නේ. අරසලා බෑග්ස් ටික නෝනා. ප්‍රෑම් එක. මෙයාගේ ප්‍රෑම් එක උස්සලා ගන්න වෙයිනේ. කායිදනුනෝට මට නම් ඉන්න ගන්න මාර බඩියි. ආරම්භ දායි. අන්න මොනක් නැතුව මේකේ මොනවද ඇදී කැන්ටින් එකේ. රටින් තියෙනවා. හරි ඉන්න එනකම ගම. මේ ටේබල් එක පුළුවන් එක්ස්ටෙන්ඩ් කරන්න. මේ පැත්තට කොහොමද? ආගේ පැත්තට ඕනද? හරි ඔයාලට දෙනවා. යන්න මම මේක කැඩ් එක ගන්නේ. මේක ෆෝන් මොබයිල් එක ඔෆ් කරලා ගානක් ගෙවන්න ඕනද? ඒ කියන්නේ ඔයා කියන්නේ මුහුදට පැය භාගයක් ගියාම අපි ෆ්‍රාන්ස් වලට යනවද? ඒ බලන්න. පැරිස් වලට තව පැයක කොච්චරද? තාමත් අපි ලන්ඩන් වල තමයි ඉන්නේ. මං හිතුවේ අර යන්නේ මුහුද යටින් කියලා. උමගකට ගිය ගමන්ම මං දැන් ඇඟිල්ලේ වතුර වෙලා ඉන්නේ. මොන දැන් ආයෙත් උමගකට ගියා. අපිට මේ ඩ්‍රින්ක්ස් මොනවා හරි දාගෙන එන්න තිබ්බේ. ආගේ ඇස් දෙක තියෙන්නේ මේ කියහගෙන මේ බලන්නක කල්පනාව මේක. අපිට නූඩල්ස්ුයි සොසේජස්ුයි බිත්තර නූඩල්ස් සොසේජස්ුයි බිත්තරයි ඒවටික් ගත්තන හොඳට මේම එකක් හදාගන්න තිබ්බ කටට සැරට මෑස් පෙච් පොටේටෝ නම් හදපු එකක් ගන්න එක තමයි ලේසි.
ගැන බලන් ඉන්නවා. ඔන්න අපි පැරිස් වලින් බැස්ස දැන් ප්‍රංශයට ආවා උදේ 10යි වෙලාව. Thank you so much. Okay. Thank you. ආවා අපි නවතින තැනට බලමු මේ ඉන්ස්ට්‍රක්ෂන් දීලා ඇති මට. මෙන්න මෙතන තමයි අපි අද මේ නවතින්න බුක් කරලා තියෙන්නේ. ටැක්සි එකෙන් ඇවිල්ලා බැස්සේ දැන් අපි මම දැන් ඉන්ස්ට්‍රක්ෂන් ටික බලන්න ඕනි කොහොමද චෙක් ඉන් වෙන්න තියෙන්නේ කියලා ඇත්තටම. ඔන්න අපි නවතින්න යන්නේ වෙන මෙතන දවස් 4කට මෙන්න මේ ප්ලේස් එක බුක් කරේ මේ පැරිස් වල තියෙන මම පෙන්නන්නම් ඔයාලට. ඔන්න මේ විදිහට බැහැලා පඩියලින් ඇතුළට යන්න ඕනේ මෙතෙන්ට යන්න. යනකොට මෙතන පොඩි ලොන්ඩ්‍රි ඒරියා එකක් තියෙනවා. ඊළඟට ඔන්නම ඇතුලේ මෙතන බාත්රූම් එක තියෙනවා. බාත්රූම් එක ඔන්නම තියෙනවා. සීතලයි එළිය හොඳටම. මෙතන මේ ඇතුලට එන විදිහ හොයාගන්න ටිකක් අපිට අමාරු වුණා. ඒ හින්දා චුට්ටක් පරක් වුණේ. නමුත් හවුලක් නෑ. තෝරගත්ත තැන හොඳයි. ඔන්න ඔය විදිහට තියෙනවා පොඩි ලිවින් ඒරියා එකක්. ඊළඟට මෙතන කිචන් එක තියෙනවා. මෙතන තියෙනවා බෙඩ්රූම් එක. ඔන්න ඔහොම. අර පැත්තෙන් අර අතනින් තමයි හස්බන් අපි එතන තමයි හිටියේ. අපි හිතුවේ උඩින් යන්න තියනවා කියලා. අතරම මේක තියෙන්නේ පොඩ්ඩක් පොළොව යටට වෙන්න වගේ. ඒ හින්දා මේ අපිට හොයාගන්න බැරුව සෑහෙන වෙලාවක් අපි ඉඳලා ඊට පස්සේ තමයි ආ පැත්තෙන් ඇවිල්ලා හොයාගෙන ඇතුළට ආවේ. කමාරේ අවසානයේ මෙතන හයිචයක් තියෙනවා. පාවිච්චි කර හැකි අපිට. ඔක්කොම අපිට ඕන දේවල් ටික තියෙනවා. ටොයිලට් පේපර්ස් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. හරි. බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික ගත්තා නෙමෙයි. මෙතන වා බෑග් එක ඇදගෙන ඇවිල්ලා පොළව ජරාව ගෑවුණා. කොහොමද උසන්නේ? ඔව් අතරින් තියන්නකො මෙන්න මේකට හේතු කරලා. කෑමද? මොනවද අරන් එන්නේ? කඩේකට ගිහිල්ලා මට මේව එකක් ගන්නවද? වීඩියෝ කෝල් එකක්. වීඩියෝ කෝල් එකක් අද. Wi-Fi තියනවද? පොඩක් ඉන්න බලන්න. මේ Wi-Fi තියෙනවද කියලා බලන්න මෙයාලගේ. බලලා යන්න. මෙන්න මේ විදිහයි. කබඩ් ඇතුලේ අපි බලමු අපිට ස්ටෝරේජ් තියෙනවා. ඒ හින්දා මේවා ඇතුලෙන් තියන්න පුළුවන්. මෙයාට එනකොටම නිින්ද ගියා. මෙයා නිදි. යන්න දෙන්න එතකොට මේන්ටේන් කරන්න. ඇයි ඒවා කොහොමද? මේ බලන්න. Wi-Fi ෆොටෝ එක ගහගෙන මට. මේ ඉතින් කොහෙද? ආපු ගමන් හැමදේම අවුල් වෙන්න කලින් මම මේ වීඩියෝ එක කරේ. හස්බන්ඩ් ගියා අපිට මොනවා හරි හදා ගන්න ඕනේ කරන කැම ටික අරන් වෙන්න. ඒ යතාම නිදි. ඔන්නම. කිචන් එකේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ෆ්‍රිජ් එක තියෙනවා. හැබැයි මොකොත් නෑ. හස්බන්ඩ් ගියා කැම අරගෙන එන්න අපිට ඕනේ කරන ඒවා. මයික්‍රෝවේව් එක තියෙනවා. මෙතන ඉන්ඩක්ෂන් කුකර් එක තියෙනවා. ටෝස්ට් එක තියෙනවා. මයික්‍රෝවේව් එක මෙතනත් එකක් තියෙනවා. දෙකක් තියෙනවා. කැටල් එක කොෆි මේකර් එක ඊළඟට මෙතන තියෙනවා. අපි බලමු මේකේ තියෙනවා අපිට ඕනි කරන ප්ලේට්ස් ග්ලාසස් වගේ ඒවා.
මේකේ මොනවද? ඒකේ තියෙනවා බින්. ඊළඟට මේකේ තියෙනවා ඕනේ කරන අපිට උයා ගන්න ඕනේ කරන පොට්ස් ටිකක්. මේකේ පෑන් එකක් තියෙනවා. කැම හදා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙනවා ටිකක් ලොකු හැන්ඩි කේක්ස් හදනවා නම් ලීටර් එකක්. ඊළඟට මේකේ ඒප්‍රන්ස් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා හැඳි ගෑරුප්පු අපිට ඕන කරන ඒවා. ඔය විදිහට තමයි අපි ඉන්න තැන තියෙන්නේ. ඉතින් අපිට ඕන කරන හැමදේම මේ දවස් 4දී මෙතන තියෙනවා. bathroom එක ඇත්තටම මම එක්ස්පෙක්ට් කරන වඩා ගොඩක් හොඳට තියෙනවා. මට සතුටුයි. මොකද මම ගොඩක්ම තැනකට යනකොට බුක් කරන කලින් ගොඩක්ම බලන්නේ බාත්රූම් හොඳට තියෙනවද කියන එක. හොඳටම තියෙනවා. ඔන්න අපේ නවාතන ඇත්තටම මෙතනට මම සැටිස්ුනේ නැහැ මුලින්ම. මට මේ පැරිස් වල හොයාගන්න බැරි ඒ කියන්නේ මේ තැනක් අන්තිමට තමයි හොයාගන්න බැරුව ඉඳලා මෙතන බුක් කරගත්තේ. මේකේ තිබ්බ ෆොටෝ වලින් ඩිස්ප්ලේ කරලා තිබ්බ විදිහට ඇත්තටම මම මේකට සැටිස්ුනේ නැහැ. ඒ වුණාට ඇත්තටම ආවට පස්සේ හරිම ලස්සනයි. හැමදේම තියෙනවා. ඉතින් හරිම වර්ත් අපි ගෙවපු ගානට ලස්සනයි. මෙතන මොකද්ද මේ තියෙන්නේ? මෙතන මොකක් හරි එකක් අස්සෙන් තියෙනවා. ඒක මොකද්ද කියන්නේ නම් මන් දන්නේ නැහැ. ඔච්චර බඩු ගොඩක් උසන් ආවද? මේට ගේන්නේ කුස්සියට. මෙතන ඉඳියන්න ඔයාගේ මේ බයග් මල්ලා අයින් කරගන්න කොක්කට කඩු. ඔච්චර බඩු ගොඩක් මොදියම් මේ කාලා මැරෙන්නද? ඒක කණ්ඩ දවස් තුනක් කන්න කයින්ද? ඒ වුණාට අනිත් බුක් කරපුවා මීටත් වඩා එන්න ලස්සනයි එන්න මම බුක් කර මේක තමයි සවුත් මේක මම බුක් කරපු. රිෆන්ඩ් කරන්න පුළුවන්ද කියලාද? බලමුකෝ. මේක කොහොමද දෙන්නේ? ඕනේ. මේක ඉස්සර. මේක නූඩල්ස්. ඔය නූඩල්ස් ඒවා තමයි තියෙන්නේ. ඒවා නෙවෙයි. ඇතුළට දාන්න ඕනේ නෑ නෑ. ලොකු choice මම කිව්වේ choices නැහැ කියලා. ඔය දැන් කන්න. යෝ අර පැත්තේ කබඩ් එක අරින්න බලන්න. ඔය රෙඩ්. මේ අර බුක් කරපු එක. මේක කොයි කවුට්ස්ද? ඔව්. ෆ්‍රිජ් එකේ තියන්න ඕනද? ඔව් නෙත් නෑ මේ ෆ්‍රිජ් එකේ තියන්න. ඒ කියන්නේ මම ඒක සම්මාන. ඇහුවේ නැද්ද ඔයාලා? ඇහුවේ නෑ. ඉතින් ඔතන සුගර් එකනේ තිබ්බේ. එතන තියෙන්නේ. අතන තියෙන ස්විච් එක කෙලවරයි. එයාගේ අපි හැදෙන්න තියලා අපේ එක අපි කවමු. එයා දැන් කරන්න දෙයක් නැති. එතන නෑ. අතර ඔතන ඔයාගේ තමයි මේකත් දෙන්නකොත් මේක. මික්ස් කරලා නූඩල් හදන්න. නූඩල් කුඩු දාගන්න ඉතින් මේක මේ කපන්න ඕනේ. කපලා හල. මගෙන් කෑවෙත් නෑ. අපි අන්න අර කුතරයිද අර නටන පතර එක. බුස් ගාලා ඒ. බහුවත් වැඩි වෙයි. මෙතනින් තිබේ. මට මාසි දවල් කෑම ඔක්කොම ටික එකට දාලා මික්ස් කරලා මෙහෙම හදාගත්තා. රසත් දන්නේ වුණා වුණත් කනවා.